ඉතින් අද මාතෘකාව තමයි නනි නනි තයි දෙස් නේ. නනි නනි තයි දෙස් කියන එක නේ. ඒ කියන්නේ want to do නේ. මොන හරි දෙයක් කරන්න අවශ්‍යයි නේ. අපිට කරන්න අවශ්‍යයි නේ. ඉතින් ක්‍රියාපදේ නේ මස් ෆෝම් එකකින් තියෙන ක්‍රියාපදේ අවසාන මස් අයින් කළා ඒකට තයි එකතු කරගන්න විතරයි තියෙන්නේ නේ. එතකොට ඒ දේ අපිට කරන්න අවශ්‍යයි බවට පත් වෙනවා නේ. ඉතින් පැටර්න් දෙකක් තියෙනවා. ඉතින් නනි නනි තයි දෙස් නේ. ඉතින් කරන්න අවශ්‍යයි. දෙවෙනි එක බලන්න. නනියෝ නනි නනි තයි දෙස් කා. නනියෝ නනි නනි තයි දෙස් කා. ඒ කියන්නේ නනියෝ නේ මොනවද කරන්න අවශ්‍ය නේ? මොනවද කරන්න ඕනේ කියලා අපිට අහනකොට නේ මේ පැටර්න් එක භාවිතා කරන්න පුළුවන්. ඉතින් අපි මේ සරල පැටර්න් එකෙන් සරල කයිව එකක් කන්වර්සේෂන් එකක් කතා කරලා බලමු. ඉතින් බලන්න A B දෙන්නෙක් ඉන්නවනේ. ඉතින් A කියන කෙනා නනියෝ තබෙතයි දෙස් කා නේ. නනියෝ තබෙතයි දෙස් කා. ඉතින් නනියෝ මොනවද තබෙතයි තබෙමස් කියන එකේ මස් ඉවත් කරලා තයි එකතු කරලා නේ තබෙතයි දෙස් කා. එහෙනම් මොනවද කන්න අවශ්‍ය කන්න ඕනේ නේ. මොනවද කන්න ඕනේ කියලා අහනවනේ. ඉතින් B කියන කෙනා සුෂියෝ තබෙතයි දෙස් නේ. සුෂියෝ තබෙතයි දෙස් කියලා කියනවා. සුෂි නේ. සුෂි ජපනීස් සුෂි. ඕ තබෙතයි කන්න අවශ්‍යයි ඕනේ කියලා කියනවනේ. ඉතින් ආයෙ කියනවා ඊ දෙස් නේ නියමයි නේ. වතෂි mo sushi ga tabetai desu. වතෂි mo sushi ga tabetai desu. මෙතෙන්දි කියන්නේ වතෂි mo මටත් නේ sushi ga tabetai desu කියලා කියනවනේ. sushi ga tabetai එහෙනම් නියමයි නේ මටත් සුෂි කන්න ඕනේ නේ.